රජලගේ විදිට මම අතවන නෙමි සුනිල් දිසානායක කිවි හඳුනනි දෙන්නම මේ කරලිය වෙත කැඳවමි බලන්නකෝ දෙදෙනා මෙහි දෙන සොමි කලකිනි ලැබුණේ දෙන්නාටම මෙහිදී වර දැන් වැඩි වෙලා තිබෙනවා බැලුවාම බර එහෙනම් කරන්නට ඒ පිළිබඳව තිර ගහමුද දෙන්න එක්වීමේ කොට්ට පොර අවනත වෙමින් කොයි කාගෙත් කැමැත්තට නවතාවයක් දී අවුරුදු සිරිත් පිට පාදක දමා මැද පොල්ලේ දෙපැත්තට ගාමුද කොට්ට පොර එහෙනම් අලුත් කොට ඇවිදින් පිට්ටනියට ලැබගෙන වරය ටික ටික ලං කරන් එනම් මම සුරය ඔගාමින් හුලන් පවනට බඳු උරය අවුරුදු ගණනක්ම පුරුදුයි මට පොරය මේ හැම දෙනා වෙත සෙත් පිනිදියර ඉස යවමින් අලුත් දෙයකට හැම දෙනගේ ඇස කිසිවෙකු නොකියවනු ඇත මේ ගැනද දොස දැන්නම් එනවා බැලුවම රස හලාගෙන ගතියක් පෙනේ අක්කා මෙහි උලා කන එක ගෝනියේ බැලලා එනම් දුවාගෙන එන්නට එපා අක්කේ උඹ අඬාගෙන අවුරුදු උලෙල අද රසවත් කරන නියා නොසිතුව විලසකට දුර ඈතකට ගියා අද දින තැබිය යුතු ඉතිහාසයේ රජ වැඩකාරයෙක් බව මම දනිමි මියා එල්ලෙන්නට හදයි ඇවිදින් මගේ කෙත්කේ කලකට පසුවමයි ඔබ මෙහිදී දැක්කේ ගිය හැම තැනම මම ඔබ වෛරක්කේ කොහොමද ඒක කරනුවේ මගේ බුදු අක්කේ අවුරුදු උලෙලෙහිදී පෙන්වා සුහදකම කාගෙත් සහාය පිළි අරගෙන නිබඳවම දැක ගන්නට රිසින් එම තරඟයෙහි ඉම ලිසන ගහේ මුදුනට නැග ගනිමි මම යමි මෙත්තෙක් මම මෙහිදී
ගතිය රැක ලිස්සන ගහේ නගිනා එක හිතට දුක එනමුත් තිබේ ඒ පිළිබඳ තිබෙන සැක ලිස්සන ගහට නැග පන්සාරියම රැක කවි කියනවා මෙතනදී මම පෙල් කොට පැන ගන්නට හිතෙනවා මට රෙල්ලත වැටිලා තිබේ හැම විටකම පිල්ලට ලිස්සන ගහ බහින්නෙත් මම සිල් පිට ඕවා ඇහෙන විට අමුතුම හැඟුම් පිට නලියනවාය තව දුරටත් මගේ කට ඔබ දන්නවද පැනලා පුරුදු වැට ඕනම සිල් එකක් කැඩිය හැකිය මට පුපුරන්නට පෙරදි ජල කර පරමාණු කොතරම් හිත කරද ඒ වගේමයි ගෑනු දුටු හැම මොහොතකම හිතවත්කම පාණු කිසිදා මා සමග ඔබ වලියට නීනු ගෑනුන් කියන්නේ කොහොමත් පරමාණු එක ලෙස ඔබට මෙහිදී බලපානු ඊ පිළිබඳව අක්කේ සලකනු ඕනු අද රැගින් ඔබ රජ ඇල පැසනානු මේ හැම දෙනා මත් කරමින් රසයකට විමසා බලමි කිරිබත් ගොඩ හතර වට තරඟකාරියන් සිටියත් එකතු කොට අවුරුදු කුමාරිය වෙන්නට හැකිය මට නැග එන විට මෙලෙස කොඳ මල් කැකුළු පිපි අසනා නරඹනා ඔය හැම දෙනට හැපි අක්කාගේ මලයගේ කඩු දෙක එකට හැපි ඒ දෙන්නාව මහරෝහල් යවමු අපි එලෙසම මේ ගැන මා වෙත ඇත දෙයක් කර අක්කාගේ බැලුවාලු බාර ආද පාසක් කර සලකස කිවි සඳුනි මෙතැනදී නොවී සැර කොහොමද ජයන්ති අක්කාගේ බැලුවේ බර කර ඇත මෙතනදී කවියක පාරට්ටු සමහරු දමනවාද මෙතනදී වෙට්ටු හදිසියේ කළොත් හෙම රජ ඇල වෙත කිට්ටු ගිලි ගිලි නාන්න
ඔට්ටු ඇය කිව්ගේ ඇමනට හදවත උනිසෝකි නැහැ බය වෙන්නේ රජ ඇල සිට ආයේකි අහිතක් හිතනු කුමකට කරුණට මාකි ඉවරයි මගුල ඒ දෙන්නගෙම නාකි ඉන පොයට දෙන්දි නරබාතොරන්නම නිදහස් කරමි මම නිරතුරු බරෙන්නම අස්වත්ද නොපිනිස යල මහා දෙකන්නෙම දියවර බඳිමි අද රජයල පිරෙන්නම එන හැට පෙනෙයියා සිරිමල් සුවඳ හමන් ඒ කිව් විලසටම එහෙනම් හරි මුගිමන් නොපතමු කිසි විටකදී අපි දිවිය විමන් කවි මඩු ඉවර වී එහෙනම් ගෙදර යමන් රජ ඇලක් කායේ විදියට කියන විට ඇති උනි මටත් ඒ පිළිබඳ රසික කට එන මුදුමෙහි තවත් කවි රස දෙවන වට ප්‍රේමෙහි කරුයි හප්පලා දැන් බලමු සිට